ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි. කාලයකට පස්සේ YouTube channel එකට වීඩියෝ එකක් දාන්න හිතුණා. මොකද අද ලෝකයේ සිදුවෙන දේවල් දිහා බැලුවම මේ ස්වභාවික විපත් ආපදා මේක නිසා මිනිස්සු විශාල විදියට කරදර වලටපත් වෙලා ජීවිතේ වටිනා මනුස්ස ජීවිතේ ඉකරුණේ හිතා ගන්න බැරි විදියට පස් කඳු වලට යට වෙලා ඉතා ඛේදනීය තත්ත්වයක් දැන් උදා වෙලා තියෙන්නේ. ඒතකොට ඇත්තටම කියනවා නම් අපි බෞද්ධයන් හැටියට උප්පැන්න සහතිකයට පමණක් බෞද්ධකම සීමා වෙලා ඉන්න යුගයක් මේක. ඒතර මිනිස්සු ධර්මයෙන් ඈත් වෙලා ඉන්න යුගයක් මේක. මිනිස්සුන්ට තමාගේ පසුපස එන සෙවණැල්ලටත් වඩා ගන්න හුස්ම ටික පහලට දානවටත් තරම්වත් ඒතර කටට ගත්ත බත් පිට බඩට දාගන්න තරම්වත් කාලයක්වත් මේ මරණය ගැන විශ්වාස තියන්න එපා කියලා තමයි අපේ තථාගතයන් වහන්සේ අපිට දේශනා කරලා තියෙන්නේ. තරම් කොයි මොහොතක මොනියම් කරදරයකින් අපිට මරණය උරුම වෙන්න පුළුවන්. ඉතින් එහෙව් උරුම වන විශ්වාසයක් නැති මරණයක් අපේ ජීවිතේ හැම වෙලාවෙම අපිත් එක්ක කරකැවිද්දී මේ මරණයට මුහුණ දෙන්නේ කොහොමද කියන එක තමයි බුද්ධ ධර්මය තුල අපේ තථාගතයන් වහන්සේ අපිට පෙන්වා දුන්නේ. ඒ නිසා මේ ධර්මය දැන් හොඳින්ම ඇහෙන කාලයක්. හොඳට බුදුදහමේ යථාර්ථය පිළිබඳව කතා කරන කාලයක්. හින්ද අපිත් කල්පනා කරා මේ දහම තුල යම්කිසි දැනුම් සම්භාරයක් මේ ප්‍රායෝගික ක්‍රියා කරනකොට හිතුණා අපිට දැනෙන සහනය අපේ මේ අන්තර්ජාල මිතුරන්ට බෙදා හරින්නට. ඉතින් දැන් අපි දන්නවා අපි බෞද්ධයන් හැටියට බුදුරජාණන් වහන්සේගේ මේ ගැඹුරු දර්ශනය තේරුම් ගන්න කට්ටිය ගොඩාක්ම අඩුයි. ඒක නිසා අපිත් ගිහියන් හැටියට අපි ආර්ය මහා සංඝරත්නයත් එක්ක දැන් වසර 2500ක් තිස්සේ මේ භූමි තලයේ මේ ලංකාද්වීපයේ මේ ධර්මය පවතිනවා. අපේ මුතුන් මිත්තෝ ආච්චි අම්මලා සීයලා මේක අද වෙනකම් පරිස්සම් කරන් ඇවිල්ලා තිබෙනවා. දානමාන සීල ව්‍යාපාර දන්සල් විහෙර විහාර ඉදිකිරීම විශාල විදියට පුණ්‍ය වැඩ කටයුතු මේ දවස්වල මේ අසරණ ජනතාව වෙනුවෙන් විශාල විදියට උදව් උපකාර කරන ගතිය අපේ සිංහල බෞද්ධයා තුල මේ ශ්‍රී ලාංකිකයා තුල විශාල විදියට ගුණධර්ම කියන එක තිබෙනවා. ඒක අපේ තථාගතයන් වහන්සේ දැක්කා. ඒ දවස්වල පිරිනුවන් මංචකෙදී දැනට වසර 2600කට කලින් පිරිනුවන් මංචකයේදී ඒ සක්ක ද්‍රේවේන්ද්‍රයා අමතලා අපේ තථාගතයන් වහන්සේ අවසාන හුස්ම පොද මේ වාතලයට මුසු කරන්න කලින් පිරිනුවන් පානට කලින් ඒ සක්ක ද්‍රේවේන්ද්‍රයා අමතලා කියලා තිබෙනවා මේ ලංකාව කියන භූමිය පරික්ෂම් කරන්න. මේ ලංකා භූමිය තමයි මේ මාගේ අපගේ මේ තථාගත ධර්මයේ පවතින්නේ. ඒක නිසා මේක පරික්ෂම් කරන්න කියලා. ඒ හින්දා අපේ ලංකාවේ මිනිස්සුන්ට මොන ආපදා විපත් කිසිම දෙයක් ආවත් මේ දෙවි දේවතාවුන්ගේ ඇල්ම බැල්ම තියෙන හින්දා අපේ ලංකාවේ මිනිස්සුන්ට තරම් විශාල හානි සිද්ධ වෙන්නේ නැහැ. ඒක ධර්මතාවයක් හැටියට ඒ දෙවි දේවතාවුන්ගේ රැකවරණය කොයි වෙලාවෙත් තියෙනවා. මොකද මේ පුණ්‍ය භූමිය තුල තමයි හැම වෙලාවෙම උදේ හවස දෙවිවරුන්ට පින් දෙන්නේ, ඥාතීන්ට පින් දෙන්නේ, බුද්ධ පූජා තියන්නේ විශාල ගුණධර්ම අපේ ශ්‍රී ලාංකික ජනතාවගේ හදවත් තුල ක්‍රියා කරන හින්දා. ඉතින් මම මේ කියන්න උත්සාහ කරන්නේ දැන් අද කාලේ මේ බෞද්ධයා මේ බෞද්ධකම කියන එක යම්කිසි විදිහට ඇත්තටම කියනවා නම් ගොඩක්ම කට්ටිය දන්නේ නැහැ. මේ බෞද්ධකම නැත්නම් මේ බෞද්ධ දර්ශන මේ බුද්ධඝම තා ගැඹුරු ධර්මයක්. එදා බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වුණාන් පස්සේ මේක තේරුම් ගන්න පුළුවන් මිනිස්සු මේ සමාජය තුළ ඉන්නවද කියලා උන්වහන්සේටත් මේක හිතා ගන්න බැරුණා මේ ගැඹුරු දර්ශනේ තේරුම් ගන්නීද මිනිස්සු කියන එක. ඊට පස්සේ යම්කිසි ගටිකාර කියලා මම හිතන ඉදිරි බ්‍රහ්ම ලෝකෙ ඉඳලා ඇවිල්ලා උන්වහන්සේට ආරාධනා කරලා තිබෙනවා තථාගතයන් වහන්සේ මේ සද්ධර්මයේ තේරුම් ගන්න පුළුවන් කට්ටිය මේ ලෝතලේ ඉන්නවා. ඔබ වහන්සේ කරුණාවෙන් මේ සද්ධර්ම දේශනා කරන්න කියලා ආයාචනා කරලා තිබෙනවා. ඉතින් අනතුරුන් වහන්සේ කල්පනා කරා මේක තේරුම් ගන්න පුළුවන් මුල්ම කට්ටිය තමයි උන්වහන්සේත් එකට තවුස්දන් පුරපු පස්වග මහණෝ. කොණ්ඩඤ්ඤ වප්ප බද්ධිය මහා නාම අස්සජි කියන පස්වග මහණුන් මේක තේරුම් ගනි. මොකද
ඒ තවුසෝ ඒ වෙනකොට මේ සිත පිළිබඳව යම්කිසි මේ සිතේ යම්කිසි ධානය මට්ටම් ලබාගෙන යම් තැනක හිර වෙච්ච කට්ටියක්. නමුත් සිත දියුණු කට්ටියක්. අපේ තථාගතයන් වහන්සේ ඒ පස්වග මහණු මුලින්ම හම්බ වෙලා ගිහිල්ලා මේ ධර්මයේ දේශනා කළා. එතෙද්දි කොණ්ඩඤ්ඤ බඹුණා මුලින්ම මේ ධර්මයේ තේරුම් අරගෙන සෝතාපන්න ඵලයටපත් වුණා. ඊතරින් අපේ තථාගතයන් වහන්සේ විශාල ප්‍රීතියකටපත් වෙලා අපේ ශාසනයේ ප්‍රථම ශ්‍රාවකත්වය කොණ්ඩඤ්ඤ බමුණා එතෙද්දී අරගත්තා. මම මේ කියන්න උත්සාහ කරන්නේ දැන් මේ බෞද්ධයා අපි දන්නවා මේ අපිට මනුස්ස ජීවිතයක් ලැබිලා තියෙන ඉතාමත්ම අපේ පෙර පිනක පුණ්‍ය ශක්තියක මහිමේ. ඒ වගේම සද්ධර්මයේ ශ්‍රවණය කරන්න හම්බෙලා තිබෙන්නේ. ඒ වගේම මේ බුද්ධෝත්පත්ත කාලික අපි ඉපදිලා තිබෙන්නේ. මේවා ඇති වෙලා තිබෙන්නේ මේ අපේ ඉතා දුර්ලභ කාරණා. ඉතින් මේ යුගයේ හොඳට බණ දහම ඇහෙනකොට අපි දැනගන්න ඕනේ මේ බුද්ධ ධර්මයේ මේ ගැඹුරු දේවල් මොනවද කියලා පොඩ්ඩක් විමර්ශනය කරන්නට. දැන් අපි දන්නවා අපේ සිංහල බෞද්ධයගෙන් ඇහුවොත් මොකද්ද පටිච්ච සමුප්පාදය කියන්නේ කියලා ඇහුවොත් ගොඩක්ම කට්ටිය දන්නේ නැහැ. අවිද්‍යාව කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. සංස්කාර කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. විඥාන කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. එතකොට දැන් ওই පටිච්ච සමුප්පාදයට කියන තව වචනයක් තමයි හේතුඵල ධර්ම. යම්කිසි හේතුවක් හින්දා ඵලයක් ඉපදෙනවා. ඒ ඵලය නැවත හේතුවක් බවට පත් වෙලා නැවතත් ඵල ඇති වෙනවා. ඔන්නෝම මේක චක්‍රාකාරව සාංශාරිකව මේ පැවතෙන චක්‍රයක් තියෙන කියන එක පිළිබඳව අපේ බෞද්ධයෝ දන්නේ නැහැ. පටිච්ච සමුප්පන්න හේතුඵල ධමයක්. අවිද්‍යාවයයි අවිද්‍යාව හින්දා සංස්කාර ඇති වෙනවා. අවිද්‍යාව පත්‍ය සංස්කාර. සංස්කාර පත්‍ය විඥාන. විඥාන පත්‍ය නාම රූප. නාම රූප පත්‍ය සලආයතන. සලආයතන පත්‍ය පස්ස. පස්ස පත්‍ය වේදනා. වේදනා පත්‍ය තණ්හා. තණ්හා පත්‍ය උපාදාන. උපාදාන පත්‍ය භව. භව පත්‍ය ජාති. ජාති පත්‍ය ජරා ව්‍යාධි මරණ. ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසා සම්භවಂತಿ. එතකොට මේ අපි දන්නද අපේ සිංහල බෞද්ධ උපාසකම්ම කියන එක මේක දන්නවද? අවිද්‍යාව කියන්නේ මොකද්ද කියන්න පුළුවන්ද? බෑනේ. සංස්කාර කියන්නේ මොනවද? විඥානය කියන්නේ මොකද්ද? නාම රූප මොනවද? සලආයතන කියන්නේ මොකද්ද? ස්පර්ශය නැත්නම් පස්ස කියන්නේ මොනවද? වේදනාව කියන්නේ, තණ්හාව කියන්නේ, උපාදානය කියන්නේ, භව, එතකොට ජාතිය, ජරා, ව්‍යාධි, මරණ කියන එක නම් දන්න කොහොමත් මිනිස්සු ඉපදෙන මැරෙන හින්දා ඒව ඇස් දෙකට පේන ඉඳ දන්නවා. ශෝක පරිදේව දුක්ඛ දෝමනස ඔය වචන පිළිබඳ යම්කිසි විග්‍රහයක දෙන්න ඕනේ බෞද්ධයෙක් නම්. ඊට පස්සේ තව තියෙනවා ඔය හරි මම මේ කෙටියෙන් කියන්නේ මේ බෞද්ධකමට බැස ගන්න ඕනේ මුල් තොටුපළට බහිනෝ නම් අපි අධ්‍යයන කළ යුතු වචන කීපයක් තිබෙනවා. නැත්නම් අපිට මේ මරණයේ ඉදිරියේ මොහොන දෙන්න බෑ. කවුරුණත් අසරණ වෙනවා. අසරණ වෙලා මේකේ තියෙන භයානකකම තමයි අපේ හිත ඊළඟට සතර අපායට බැහැ ගන්න පුළුවන් මේ හිත. ඒ තිරිසම්, പ്രേත, නිරය, අසුර කියන මහා දුක්ඛිත ලෝකවල වලට මේ හිත බැහැ ගන්න පුළුවන්. ඉතින් අපේ තථාගතයන් වහන්සේ මහා කරුණාවෙන් ඒ වගේ සෝචනීය ඉරණමකටපත් වෙන්නේ නැති වෙන්න සුගති සහගත දෙව් මිනිස් ලෝකවලට නිර්වාණය අවබෝධ කරන්න යන ගමනේදී ඒ වගේ ලෝකවල ඉපදුනොත් තමයි මේ ගමන යන්න පුළුවන් වෙන්නේ. මොකද වැඩේ වෙලා තිබෙන්නේ අද ලාංකීය ලෝකේ ජනතාව විශාල වේදනාකාරී විදියට අතහැර ගන්න බැරුව දැන් අපි දන්නේ පස් කඳු වලට යට වෙවි වාහන ඇක්සිඩන්ට් වෙලා වෙඩි තියාගෙන මිනිස්සු විශාල විදියට මැරෙනවා. ඒ මැරෙන මොහොත අපි දන්නවා මේ සුන්දර සිතුවිල්ලකින් මැරෙන්න බෑ. දැන් මේ මිනිස්සුන්ගේ අපි එහෙම වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නේ ඊළඟ මතු භවය අපිට උභයගෝත්‍ර ප්‍රශ්නයක් කළා තිබෙනවා. කොහේ ඉපදෙයිද කියලා. අද එහෙම කියන්න කට්ටිය නැහැ. අපි තථාගතයන් වහන්සේ වැඩ සිටියානම් කියයි. නමුත් අද නැහැ. උන්වහන්සේගේ සී සද්ධර්මය ජීවමාන වෙලා තිබෙනවා. උන්වහන්සේගේ සී සද්ධර්මය හරහා යන ආර්ය මහා සංඝ රත්නය අද අපේ ශ්‍රී ලංකා භූමිය තුළ වැඩ වාසය කරනවා. ඒක ලොකු භාග්‍යයක්. ඒකින්ද ඔබ තමුන්නාන්සේලා බෞද්ධයෙක් නම් Facebook එකේ වෝල් එකේ එහාට මෙහාට යන අතරේ මොකක්ද මේ බෞද්ධකම කියන එක තමන්ගේ දෙමව්පියන්ට කියා දෙන්න උත්සාහ කරන්න ඕනේ. තමනුත් එක දැනගන්න උත්සාහ කරන්න ඕනේ. දැන් ඔය සතර සතිපට්ඨාන කියන්නේ මොකක්ද? කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව. ඔය ගැන දන්නෙත් නැහැ. එතකොට සතර සම්‍යක් පදන් වීරය හතරක් තියෙනවා. ඒක දන්නෙත් නැහැ. සතර ඊර්ධිපාද කියන්නේ මොකක්ද කියලා දන්නෙත් නැහැ.
පංච ඉන්ද්‍රිය කියලා දන්නෙත් නැහැ. පංච බල මොකද්ද කියලා දන්නෙත් නැහැ. සප්ත බොංජග්ග ධර්ම කියන්නේ මොකද්ද දන්නෙත් නැහැ. ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ මොකද්ද දන්නෙත් නැහැ. ඉතින් ඒව දන්නේ නැතුව මේ බෞද්ධකම කියන එක තමන්ගේ අතට ඇඟට පත්තියන් වෙන්නේ නැහැ. ඒ නිසා මම ගෞරවයෙන් ආරාධනා කරන ඔබ සියලු දෙනාගෙන්ම මේ සතර සතිපට්ඨාන කියන්නේ මොකද්ද? සතර සම්‍යක් ප්‍රදාන් වීරය කියන්නේ මොකද්ද? සතර ඉර්ධිපාද කියන්නේ මොකක්ද? පංචේන්ද්‍රිය ධර්ම කියන්නේ මොකද්ද? පංච බල ධර්ම කියන්නේ මොකද්ද? සප්ත බොජ්ජංග ධර්ම කියන්නේ මොකද්ද? ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ මොකක්ද? පටිච්ච සමුප්පාදය කියන්නේ මොකද්ද? ඔන්නෝ පිළිබඳව මේ යම් යම් පුංචියට හරි හොයලා බලන්න ඔය ප්‍රඥා ටීවී, The Buddhist TV වගේ ටීවී channel වල ඒ වගේම YouTube වල විශාල විදියට මේ ධර්මය ගැන කතා කරන අපි ස්වාමින් වහන්සේලා මේ යුගයේ ඒ ධර්මයේ දේශනා කළා මේ ගෝර කටුක සංසාරේ ඉපදෙමින් මැරෙමින් එන ගෝර කටුක සංසාරේ අපිට අස්වැසිල්ල ලැබුණු ආත්මයක් තමයි මේ මනුස්සාත්මය. මේ මනුස්සාත්මය තුල ඉඳගෙන මරණයට මුහුණ දීලා දෙන මනසක් හදාගන්නේ කොහොමද කියන එක පිළිබඳව අධ්‍යයනයකදීලා අවසානයේ සියලු කෙලෙසුන් නැතු නිර්වාණ ධාතු අවබෝධ කිරීම දක්වා ගමනට සූදානම් සහගත වෙන්න කියලා ඊට ගෞරවයෙන් ආයාචනා කර සිටිනවා. මේ ධර්මය ගැන කතා කරනකොට ඊට පරිස්සම් යුතු යම් යම් තැන්වල මොකද අද ලංකාව තුල විශාල යම් යම් දාර්ශනික මත ක්‍රියාත්මක වෙන යුගයක්. ඒ කොහොම නමුත් අපිත් මේ ධර්මය ගැන යම්කිසි හෝ මේ වචන පිළිබඳ අවබෝධයක් ලබන්න ගිහලා යම්කිසි සැනසීමක් ලබනවා. විශාල සැනසීමක් ලබනවා. ඒ සැනසීම කියන්නේ සතුටයි. දුක නැති කරලා සතුට ලබන පිළිවෙතක් තමයි අපේ තථාගතයන් වහන්සේ අපිට දේශනා කරලා තිබෙන්නේ. ඉතින් ඒ ගමන් මග ගිහිල්ලා තමන්ට පුළුවන් හැටියට මේවා වඩන්න ප්‍රගුණ කරන්න කාටවත් කියන්න යන්න ඕනෙත් නැහැ. තමන්ගේ ජීවිතේ ලැබෙන මේ අස්වැසිල්ල පුද්ගලිකව ලබා ගන්න කියලා මම ගෞරවයෙන් ආරාධනා කරලා සිටිනවා. මේ කතා කරපු දේවල් පිළිබඳව ඉදිරියේදීත් වෙන වෙනම අරගෙන සතර සතිපට්ඨාන කියන්නේ මොකක්ද? සතර සම්‍යක් ප්‍රදාන් වීර්ය කියන්නේ මොකක්ද? මේ සත්‍තිස් බෝධිපාරක ධර්ම පිළිබඳ එක එක මාතෘකා අරගෙන ඉදිරියේදී කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් එතකන් ඔබතුමාලගෙන් සමුගන්නවා. යම් යම් ධර්ම ගැටලු තිබෙනවා නම් අපිට කමෙන්ට්ස් වලින් ඉදිරිපත් කරන්න. අපේ මහා සංඝරත්නයට ඒවා යොමු කළා. ඒ ධර්ම ගැටලු අපිට සාකච්ඡා කළා. මේක මේ සාමූහික මේ අන්තර්ජාලය හරහා මේ ගමන යන්න පුළුවන් අපිට. එතකොට මේ ගමන ගිහිල්ලා ඉතා නිදහස් නිවහල් මිනිස්සෙක් ඇටියට මේ භූමියේ මිනිස්සෙක්ලා ඉපදුනා නම් පෙර පිනකට එහි ආස්වාදය අපිට ඉතා උවමනාවෙන්ම සතුටින් ලබා ගන්න පුළුවන් තත්ත්වයක් ඇති කර ගන්න පුළුවන් එක මාර්ගය තමයි මේ බුදු රජාණන් වහන්සේගේ සිස් සද්ධර්ම මාර්ගය. ඒ හරහා ගිහිල්ලා මේ ගමන මේ ලැබුණු වාග්ය සම්පන්න ජීවිතය අපි සුවපත් කරගන්නට කවුරුත් කටයුතු කරන්න කියලා ආයාචනා කරමින් මම නිහඬ වෙනවා. ඔබ සියලු දෙනාටම බොහොම ස්තුතියි.